Daria. Yumba. Waktu kurang. Terus ini lagi gua. Podiya ko. Ya. But මතකද මම එදා අපේ බජාරේ කීට අපිට කියපු එක. නෑගොල්ලෝ. ඒකත් උත්තරන් ගන්නේ නෑ කියලා දැනගනින් අපේ දරණයියාගේ හැටි අද තමාතෝ දැනගන්නේ. දැනගනින් යකෝ. කොල්ලෝ මූ සද්ද දාපු විදියයි දැන් ඉන්නේ විදිය අර බලන්න. සද්ද දැම්මේ සිංහයා වගේ දැන් මොකවත් දන්නේ නැති පූසා වගේ ඉන්නේ. යකෝ ඔබ දන්නවද තේක්කවත්තේ ධර්මය අයියා කවුද කියලා? දන්නවද? නෑනේ. නෑ යකෝ. බලා දන්නේ නෑ. මේ නම අපි දන්නෙත් නෑ. ඔබ අපි දන්නේ නේද පොඩියකෝ? එදා සද්ද දැම්ම නම් සද්ද දැම්මේ අපේ පොඩි දැන් අපේ මායිකෙත් අවු වෙලා ඉන්නේ. තේරෙනවද උඹට? මොනවද ඒකත් දරුවැය කියන්නේ කවුද කියලා? මම ඉස්සෙල්ලා බීලා හිටියට මිනිහාගේ වැඩ කෙලින් හොඳේ. දැන් දාපු සද්ද ඉවරයි. මේ බීලේ රජ කරන්නේ මේ ධර්මය හරි. දඩියා මේට වලින් අර්ග දීපු. මංකොල් තාවයි. වෙනම මේට වලින්. අද ඉතින් මේ කේක් වත්තේ ධර්මය කියන්නේ. හරිද? ඔබට තේරුණාද? මේ අන්තිම එක. ධර්මය අත විතරයි ලේ ටිකක් ගන්න. හොඳේ. අය මෙතන ඉඳන් ධර්මය අයියාගේ අතේ ලේ ගෑවෙන්නේ නැහැ. හරිද? මොකද අද ඉඳන් තමයි ධර්මය අයියාගේ කතාව පටන් ගන්න. මගේ චූටි පුතා කලේන. හරිද? බලස් මොමලි හිටපන්. අයියා පොඩ්ඩක් මොන බඩු විකද බං? අරට ඒ ටික අතහැරලා දාපන්. දැන් ඔබ බලන්න. කොහෙන්ද චුටි පුතා පත්තන්? කොහෙන්ද? ආපන්න. ඔන්න ඇප්පුවා. ඔන්න. තවපාරක්. තවපාරක්. ඔන්න තවපාරක්. අපි ඔඩියක් කියලා ඉන්නවා. වංග එක කියලා. අපේ නේ හැමදේම කරන්නේ. දැන් ඔය පොඩි කියලා පුදුමනාට ඒ සීරම නවත්තලා තියෙන්නේ. හරි. හැමදේම ඉවරක් කරා. බොස්. හරි පොඩ්ඩක් අල්ලගත්තා. පොඩ්ඩක්. මොකද්ද? අරුන් දෙන්නව අල්ලගත්තා. කොහෙ දෙන්නද? අර. අරුන්. වඩා මේක. මගේ පොඩි එකා ඉන්න තැන අනම්මනම් කියන්න යන්න එපා. උඹලා දන්නවනේ මම වෙනස් වෙලා ඉන්නේ කියලා. ඊට අවුරුදු 5කට කලින් හිටපු ධර්ම නෙවෙයි දැන් ඉන්නේ. හොඳේ? හරිද? ඊගින්න ෂේප් පිට අපවලන්න. තාත්තේ චුට්ටක් මෙහාට එන්නකෝ. තාත්තේ අපේ අම්මකුයි තාත්තේ ඉස්කෝලේ හැම වැඩකම අනිත් ළමයිගේ අම්මලා එනවා. අපේ මගේ තාත්තා විතරයි යන්නේ. අපේ අම්මකුයි තාත්තේ ඒක පුතේ ලොකු කතාවක් පුතේ. අනේ මට කියන්නකෝ තාත්තේ. අම්මත් මං වගේද? එන්නකෝ ළඟට ඔය පැත්තේ. ඔයා ඉපදෙන්න කලින් ඔයාලා අම්මා කිව්වා ඔයා ඉපදෙනකොට ඔයාට තෙල්ලම් කරන්න නංගි කෙනෙක් කරන් එනවා කියලා. ඔයාට හාසි පීරව නේද හඳ මාමා? ඔව් තාත්තේ. අන්න එහෙ තමයි අපේ අම්මා ඉන්නේ. ඔයාගේ අම්මා. හරිද?
අම්මා ඔයා දිහා බලාගෙන ඉන්නකොට දැන් ඔයාට සෙල්ලම් කරන්න තමයි අම්මා මං කෙනෙක් ගෙන්නේ කිය හන්දට. හරිද? හැමදාම හොඳ පායනකොට මගේ පුතා දිහා බලන් ඉන්නවා. හරිද? දැන් යන්න පුතා වැඩක් කරගන්න. යන්න. අයියේ මේ ඉන්නේ ධර්මයේ අයියා. මේ ඉන්නේ ධර්මයේ අයියාගේ පොඩි එකා. අපි මෙච්චර කල් හොයපු මුන් දෙන්න තමයි. අයියාගේ මල්ලි මැරුවේ මු. හරිද අයියේ? මුන් දෙන්න තමයි අපි අල්ලගන්න ඕනේ. ඔයාලා ඔච්චර දෙයක් දැනගෙන ඉඳලා මෙච්චර දෙයක් කරේ එනකම් බලන් ඉතින් දෙන්නා එකෙක් උත්තර අරෙලා. ධර්මයේ කියන්නේ ඕ අයියේ ධර්මයේ කියන්නේ ඉතින් කරන්නේ අයියා. උත් අපි කරන දේ පරිස්සමෙන් කරන්න ඕනේ. පොඩ්ඩක් විශ්වාසයි මේ වැඩේ වරදින. යකෝ ඌ අල්ලන් වරෙන් කවුරුවත් කවන්නේ නැවද? හරි හරි අයියේ අල්ලන් එන්නම් අපි. දැන් ඒ පැට යනවා. දුරලා. ඉදරියා. ඒතවරේ. මේ අර බඩු ටික ඇවිල්ලා තියෙන්නේ අතින් හරිද? උඹලගේ කෙක් යනවද මම යන්නද? ඔයා යන්න. එහෙනම් ඔබ මගේ චූටි පුතා හොඳට බලාගනින් හරිද? කිසිම දෙයක් අඩුපාඩුවක් වෙන්න බෑ මං එනකන්. ටිකක් වෙලා යයි. හොඳට බලාගනින් හරිද? එහෙනම්. හරි මං එනවා වාහනේ අර වරලා. මගට වරලා. හරි හරි. මාමේ අර වහලා තියෙන කාමරේ මොනවද තියෙන්නේ? ඒක ඔයාට වැඩක් නැහැ නේ පුතේ. මාමේ අපි තාත්තා කොහෙද ගියේ? ඔයාට සෙල්ලම් බඩුවක් අරගෙන එන්න ගියේ. හරි හරි මාමේ. හෙලෝ. හරි. හරි මචං හරි. බොසා ගියා මේ උඩහට ගිහින් එන්න. ඔව් ගත්තා. එහාන් තියන්නම් බෝ. මට. මාත් යනවා තාත්තගේ එදිහාට කවුරුත් නැහනේ. මාත් යනවා. ලංකාවට ආපු එක පිට කොටස් අත්දෙන්න. අර බුස්ගේ මල්ලි මරපු එකාව කොහොමරි මේක ඇතුළට ගෙනල්ලා බොස් මරන්න ඕනේ. හොඳේ. බුස්ට එක තේරුණාද බොස්? උගේ ඉන්නේ ධර්මයේ අයියට ඉන්නේ බොස්. ගෝල්. හරිද? ගෑණි මැරුණා. හරිද බොස්? ගෑණි මැරුණට ධර්මයේ හිටින්න තව මහත ඩායලොග් ගෝලේ. හරිද? හරි බොස්. බොස් ඊළඟට කතන්දර අපි කොල්ලෝ ටික හොයන ඉතින් බොස් පොඩ්ඩක් දාන්න ඕනේ. ජෙස් සබස්. ළමයාවත් දාලානේ ආවේ. අද බොසාගෙන් ඉවරයි.
පොඩි එකා ඉන්නවත් දන්නේ නැහැ. අරුණ්ඩ පාර දීලා ආවේ මොනවා කරවත් දන්නේ නැහැ. තඩියා මොකද මෙතන? මට කෝල් එකක් ආවා බොස්. මම ඔබට කිව්වේ මගේ පොඩි එකා බලන්න කියලා නේද? ඔබ මොකද මෙතන කරන්නේ? ඔබ කොහෙද ගියේ? කෝල් එක අරගෙන ආවිල්ලා කතා කරගෙන ගියා. ඔබ කොහෙද? බලට මම නිකන් සල්ලි ගෙවගෙව කණ්ඩ ගෙවගෙව නෙවෙයි දෙන්නේ. පොඩි එකාට මොනවා හරි වෙලා තිබ්බොත් අපි ඔක්කොම මං ඉවර කරලා මරන් යන්න බාන්න. රබ් අල්ලා. මරෙන් ඉදි. කොයකෝ මෙතනට පොඩි එකා? මගේ පොඩි එකාකෝ. කොයියකෝ? කිය කොයිද ගියේ? ඉතින් මම යකෝ උඹ බලා ගන්න දුන්නේ. ඔබේ බලන්න කතා කරලා වැඩක් නැහැ යකෝ. මොකරි මට මගේ පොඩි එකා හොයලා ගෙනත් දීපියා. හරි බොස් අපි කොහොමරි හොයමු. නැත්නම් මේ ධර්මයේ දන්නවනේ. ඵලයන්. දැන් මොයා මරේ. ඵලයන්. චූටි මහත්තයා. හෙලෝ. නන්දා. මේ බොස්සාගේ ළමයා නැති වෙලා චුට්ටක් හොයන්නකෝ. හෙලෝ. නන්දා. මේ බොස්සාගේ ළමයා නැති වෙලා ඉජහට හොයන්නකෝ ඔය කට්ටිය. ඔය පැත්තේ. හරි හොයනවා එහෙනම්. චූටි මහත්තයා. අයියේ මේක ගෙනාවා ඉතින් බොස් ඉවරෙන් බස් ඔඩිලා ටික දවසක් ගෙන අපිත් එක්ක ගිහුව නේද යා මට මගේ ගෑණි අමේවා අල්ලොන්ඩ කිව්වා මම ළමයාව පරිස්සම් කරපන් කියලා ඒත් කිසික්වත් පරිස්සම් කරේ ඔසා ඉතින් බාන් මගේ යාළුවන්ට මම කෝල් දුන්නා ළමයා නැහැ යකෝ ඔකුඹ මට ඔහොම දෙයක් ඇවිල්ලා කියන්නේ මන් තොපි තියලා ගියේ මොනා කරන්නද මෙතන තොපි මට තව මං තොපිට තව දවස් දෙකක් දෙන්න හරිද දවස් දෙක ඇතුළත කොහොම හරි හොයන වරින් නැත්තම් දන්නවනේ මේ ධර්මිකේ හැටි ඔබ තමයි බලයක් ට පාලු ඉන්න තැනකින් එන්නක ඉක්මන්න අතර එන්නකො තාත්තා කාලාවත් දන්නේ නැහැ කඩේ ගිහිල්ලා දන්නේ නැහැ මොනවා කරනවද දන්නේ නැහැ යකෝ දැගනින් මන් ධර්මයේ යා පුතා යකෝ උඹ ධර්මයේ පුතා නෙවෙයි සුමතිගේ පුතා වුණාත් අපිට වැඩක් නැහැ උඹලා තාත් ඉවරයි බලපංකෝ හරි අපි බලාගමුකෝ බලාගමු හරි කවදාවත් අපි චූටි පුතාට කිසි කරදරයක් වෙන්න දෙන්නේ නැහැ මම ජීවිත අත්දලා වෙන්න කලින් මගේ පොඩි එක්කෙනාව ආරක්ෂා කරනවා මගේ ප්‍රොබ්ලම් hello ධර්මයේ ඉන්නේ උඹලා ඉන්න පොට් එක ඔයාලා උඹ පුතාට ආදරයක් තියනවා නා ඇවිල්ලා වෙරන් මොනවා තඩියා පාත්‍යා අපි අර අවුරුදු
5කට කලින් මරව යන අපේ ඒරියල් එකේ සත්‍ය තැන්න දුවන්ගේ මල් අන්න අපිට තේරුණාද? අන්න ඌලක තමයි මම පොඩි එකා ඉන්නේ. අදම යමල්ලා. හරියා. ඔය දන්නවනේ මම පුතාට කොච්චර ආදරේද කියලා. මට මොනවා වුණත් උඹලා මගේ පුතා මේ ගෙදෙට්ට එක්කන් එන්න ඕනේ තනියා. හරිද? අදම යම. දැම්ම යම අපේ කොල්ලුඩිර කතා කරමු. යා බොස් යා. දැම්ම යම. මේ තත්ත තියන්න ඒරියල් එකේ කවුද නේ අඩෝ බලන්නවද මං කවුද කියලා අඩෝ ආ නලා මේ අයියගේ පොඩ්ඩියුන්ට අත්ත දැන් පොඩිය කාට යුගේ මේ වරේ හරි ඒ ඉදුවජිතා ධර්මයේ ඒ වජිත් බලා මගේ චූටි පුතාව අරන් ආවා. ඔයා දන්නවද මේ ඒරියල් එකේ ධර්ම කියන්නේ කවුද කියලා? ඈ තඩියා. උන් දන්නවද ඒ ගැන? දන්නේ නැහැ. නෑනේ. එහෙනම් අද දැනගනින් ධර්ම කියන්නේ කවුද කියලා. දැනගනින් මං කවුද කියලා. හරියෝ. යකෝ මං ඇරියස් එක තියෙන්නේ ඔබටයි මටයි. එක්කොමට කිසි ඇරියස් යන්නේ නැහැ. හරිද? මගේ ළමයාව මෙහෙට එවපන්. ධර්මයේ අධර්මයේ වෙයි. මගේ ළමයාව එවපන් මෙහාට. ධර්මයේ මට උඹලා පොඩි එකයි ඉස්සරහ නෑ. මට නෑ දිට උඹව ගෙන්න ගන්න ඉතලා. අනේ තාත්තේ ඔයාට කිසියක් උන්නේ නෑ නේද පුතේ? නෑ තාත්තේ නෑ ඔයා කෑවද බඩ කිරෙන්න? නෑ ඈ? උන් කන්න දුන්නේ නෑ දෙන්නගොගේ හොම්බට 60 අයියෝ. අඩියා කොහොමද? දැනගන්න බත තිබ්බේ අධර්මයේ පුතාට. ඉතින් මම්බේ මල්ලේ මරුවේ මගේ ඒරියල් මගේ බිස්නස් එක රජ කරන්න. ඉතින් ඔබ ඒක මතක තියාගන්න. ධර්මයේ පොඩි එකා ඉපදුණු දවසේ තමයි මම ධර්මයේ උනේ යකෝ. මේක මතක තියාගන්න. හරිද? ටයිම් මටයි ආයෙ මෙතනින් එහාට ප්‍රශ්න තියාගන්න එපා. ඉතරයි කියන්නේ. දුවජි. ඒක මතක තියාගෙන මේ ඒරියල් එකේ ඉන්නවනම් හිටපන්. නැත්තම් මේ ධර්මයේ අධර්මයේ වෙන්න තව සුළු මොහොතයි. එහෙනම් අපි ගිහිල්ලා ඉන්නම් දුවජි. හරිද? චුටි පුතා අපි යන්. යන්න තාත්තේ wajib aneh kalau lagi happy itu mari mekian se poran we de di gombe taga dia siriang berat usannya sayang දෙවියන් දුටිමිමා මිහි පිට දිම මෙමා මට ජීවිතය